O level ගණන් පේපරේ දෙවෙනි කොටසට අනිවාර්යෙන් එන ගානක් නෙමේ සමගාමී සමීකරණ කියන්නේ. ඉතින් අද මම කතා කරන්නේ ඔය ගැටලුව කොහොමද සරලව පහසුවෙන් සුළු කරන්න කියලා. ඉතින් ඔයා O level ලියන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මේක පහසුවෙන්ම කොට දාගන්න පුළුවන් ගානක්. ඒ හින්දා මේ ගාන අතාරින්න එපා. මේ ගාන පහසුවෙන් හදන්න ඉගෙන ගන්න. සමගාමී සමීකරණ එන්න පුළුවන් ආකාර තුනක් තියෙනවා. ඔය ආකාර තුනෙන්ම උදාහරණ තුනක් අරගෙන මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද සමීකරණය හරියටම විසඳන්නේ කියලා. ඉතින් සමගාමී සමීකරණයක් සුළු කරන්න කලින් අපිට තියෙනවා සලකලා බලන්න ඕනේ පොඩි ස්ටෙප් දෙකක්. හරිද? ඒකේ පළවෙනි එක තමයි සංගුණකය සමානද කියලා බලන එක. සංගුණකය සමාන නම් ප්‍රශ්නයක් නෑ අපිට ටක් ගාලා සුළු කරලා ගන්න පුළුවන්. හැබැයි සංගුණකය අසමාන නම් අපිට වෙනවා සංගුණකය සමාන කරගන්න. ඕක තමයි පළවෙනි ස්ටෙප් එක. සංගුණකේ සමාන කරගත්තට පස්සේ අපිට යන්න තියෙනවා දෙවෙනි ස්ටෙප් එකට. ඒක තමයි ලකුණ පරීක්ෂා කරලා බලනවා අපි අයින් කරන දෙන්නගේ ලකුණ සලකලා බලනවා සමානද අසමානද කියලා. සමාන නම් අපිට තියෙන සමීකරණ දෙක අඩු කරන්න, අසමාන නම් අපිට තියෙන සමීකරණ දෙක එකතු කරන්න. ඔය ස්ටෙප් දෙක සලකලා බලලා අපි යන් ගණන් ටික හදන්න. මේක තමයි අපිට දීලා තියෙන පළවෙනි ගැටලුව. හරිද? මේකෙදී බලන්න 2x ඍණ y සමානයි 1 x ධන y සමානයි 5. මම මුලින්ම මොකද්ද කියේ? පළවෙනිට බලන්න කිව්වා සංගුණක. මුලින්ම තෝරගන්න x ද අපි අයින් කරන්න ඉස්සෙල්ලාම y ද අයින් කරන්න කියලා. දැන් මෙතන බලපු ගමන් මෙන්න මේ දෙන්නගේ සංගුණක දෙක සමානයිනේ y ගේ x ට වඩා. සංගුණක දෙක බැලුවා. y ගේ තියෙන සංගුණකය 1 මෙතන y ගේ සංගුණකය 1. එහෙනම් සංගුණක සමානයි අපිට සමාන කරන්න දෙයක් නැහැ. එහෙනම් පළවෙනි ස්ටෙප් එක හරි. අපි බලමු දෙවෙනි ස්ටෙප් එක. දෙවෙනි ස්ටෙප් එක මොකද්ද? ලකුණ. මෙතන y ගේ ලකුණ ඍණ, මෙතන y ගේ ලකුණ ධන. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ලකුණු අසමානයි. අසමානයි නම් එකතු කරනවා. එහෙනම් ඒකත් හරි. අපි බලමු මේ වැඩේ කරලා. මේ දෙන්න අමුතුවෙන් ආය සමීකරණයක් හදාගන්න දෙයක් නැහැ. මේ වගේ ගැටලුවකදී කෙලින්ම සමීකරණ දෙක එකතු කරන්න තමයි අපිට තියෙන්නේ. පළවෙනි සමීකරණයේ ධන දෙවෙනි සමීකරණය අපි ලියාගමු 2x ඍණ y ධන වම් පැත්ත ලියනවා. අනිත් දේ තමයි සමගාමී සමීකරණයක් හරි ඕනෑම තැනකදී මෙන්න මේ වගේ දෙයක් එකතු කරද්දී වරහන් දාන්න පුරුදු වෙන්න. x ධන y ඊට පස්සේ අපි දකුණු පැත්ත එකතු කරමු 1 ධන 5. සමීකරණ දෙකේම වම් පැත්ත එකතු කරා. සමීකරණ දෙකේම දකුණු පැත්ත එකතු කරා. හරිනේ? හරි. බලමු ඊට පස්සේ 2x ඍණ y ධන x මෙතෙන්ට එනවා ධන y සමානයි 6. බලන්න දැන් ඍණ y තියෙනවා ධන y තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? y ට y සුළු වෙනවනේ. ඉතුරු වෙන්නේ කවුද? 3x. 2x ධන x කියන්නේ 3x නේ. 3x සමානයි. දෙපැත්තම අපි 3ෙන් බෙදනවා. අපිට පිළිතුර එනවා x සමානයි 2 කියලා. හරිනේ? හරි. ඊට පස්සේ අපි මොකද කරන්න තියෙන්නේ? අපි මෙන්න මේ පිළිතුර ආදේශ කරනවා පළවෙනි සමීකරණයට හරි දෙවෙනි සමීකරණයට හරි. ආදේශ කරලා y ට අගයක් තමයි හොයන්න තියෙන්නේ. ඔය ආදේශ කරන කතාව ආපුවාම අපි කරන්න තියෙන්නේ සරල. එහෙම නැත්නම් පහසුම සමීකරණය තමයි ආදේශ කරලා උත්තරේ සුළු කරලා ගන්න. හරිද? එහෙනම් මෙතනදී පහසුම සමීකරණය කවුද? දෙවෙනි සමීකරණයනේ. බැලුව බැලමට ඒක පේනවනේ. හරි. අපි දෙවෙනි සමීකරණයට දාමු. x සමානයි 2 දෙකට ආදේශයෙන් x කියන්නේ 2යි ධන y සමානයි 5. y තියලා අපි 2 එහා පැත්තට ගෙනියනවා. 5 ඍණ 2 y සමානයි 3. ඔන්න පළවෙනි ගැටලුව සුළු කරලා ඉවරයි. මේක තමයි පළවෙනි ක්‍රමය. මේක තමයි අපිට හම් වෙන දෙවෙනි ගැටලුව. මේ ගැටලුවේදී බලමු මොකද්ද ක්‍රමය කියලා. අරගෙන අපිට අලුතෙන් සමීකරණයක් හදාගන්න උනේ නැහැ. මෙතනදී අපිට අලුතෙන් සමීකරණයක් හදාගන්න වෙනවා. අපි බලමු. සමීකරණ දෙකම බලපුවම x කියන කෙනාවත් y කියන කෙනාවත් එකකවත් සමාන නැහැ. එතකොට අපිට වෙනවා සංගුණකය සමාන කරගන්න. එහෙනම් පළවෙනි ස්ටෙප් එක අපිට මේකේ හරි ගිහිල්ලා නැහැ. එහෙනම් පළවෙනි ස්ටෙප් එක හදාගන්න වෙනවා. සංගුණක සමාන කරගන්න වෙනවා. සංගුණක සමාන කරගන්න කොහොමද? අපිට පුළුවන් නේද පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා මෙතන 2x හදාගන්න.
එතකොට මෙතනත් 2x උඩ එකෙත් 2x. එතනින් අපිට සංගුණකේ සමාන කරගන්න ලේසියිනේ. y ගේ සංගුණක සමාන කරනවට වඩා. එහෙනම් අපි ඒක කරමු ඉස්සෙල්ලා. මොකද කරන්න තියෙන්නේ? පළවෙනි සමීකරණය වැඩි කරනවා 2කින්. එතකොට අපිට උත්තර එනවා 2x ඍණ 4y සමානයි ඍණ 10. 2x ඍණ 2 වදයක් කියන්නේ ඍණ 4යි ඍණ 5 වදයක් කියන්නේ ඍණ 10යි. ඕක අපි දාගන්නවා තුන්වෙනි සමීකරණය. අපි අලුතෙන් සමීකරණයක් එද්දි ඒ සමීකරණය අලුතෙන් ඉලක්කමක් දාලා නම් කරගන්න ඕනේ. දැන් හරි. පළවෙනි ස්ටෙප් එක ඔන්න අපි හදාගත්තා. මොකද කරලා තියෙන්නේ? සංගුණකයක් සමාන කරලා ගත්තා. කිසි ප්‍රශ්නයක් නැහැ දැන්. ඊළඟට බලන්න ඕනේ ලකුණ මොකක්ද කියලා. මෙයාගේ ලකුණ ධන, මෙයාගේ ලකුණත් ධන. ලකුණ සමාන නම් මම මොකද්ද කිව්වේ? ලකුණ සමාන නම් අඩු කරන්න ඕනේ. හරිද? අපි අඩු කරමු. දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්නත් පුළුවන්. මේකේ බැලුව බැලමට කොහොම කරොත්ද ලේසි. අපි මේ සමීකරණයෙන් මේක අඩු කරමු. එතකොට මේ තියෙන ඍණ එක්කන ආපහු ධන වෙලා ආවිල්ලා අපිට ධන වලින් උත්තරේ ගන්නත් පුළුවන්. හරි. අපි බලමු. දෙවෙනි සමීකරණය ඍණ තුන්වෙනි සමීකරණය 2x ධන 3 3y 2x ධන 3y අඩු කරනවා වරහන් දාන්න වම් පැත්ත ලියා ගන්න 2x ඍණ 4y සමානයි අතන 18 දකුණු පැත්තේ අඩු කිරීම මෙතන ඍණ 10 තියෙනවා. හරිනේ? right. 2x ධන 3y ඍණ වතාවක් ධන 2x. එතකොට ඍණ 2x ඍණ වතාවක් ඍණ 4y. ඍණයි ඍණයි ධන වෙනවා. ධන 4y. ඔන්න ඔතනදී මේ පටල ගන්නවා ලකුණු. ඒකින්ද තමයි වරහන දාන්න කිව්වේ. හරිනේ? ඊට පස්සේ 18 ඍණ ඍණ මොකද වෙන්නේ? ධන වෙනවා. එතකොට එතනින් අපිට එනවා 28ක් කියලා. මෙතන උත්තර දෙක මොකද වෙන්නේ? ඍණ 2x ට ධන 2x සුළු වෙලා යනවා. 3යි 4යි කීයද? 7යි. එහෙනම් 7y සමානයි 28යි දෙපැත්තම බෙදන්න 7න් 4 7 සුළු වුණා. y සමානයි 4යි කියලා අපිට පිළිතුර ලැබෙනවා. පැහැදිලිනේ? දැන් මේ y සමානයි 4 කියන එක අපිට ආදේශ කරන්න පුළුවන් මේකට මේකට මේකට. හැබැයි බලපු ගමන් ලේසිම ඒ කියන්නේ y කෑලි අඩුවෙන්ම තියෙන්නේ. y ගේ සංගුණකයේ අඩුම තියෙන්නේ කාගේද? පළවෙනි සමීකරණය. එහෙනම් පළවෙනි සමීකරණයට අපි ආදේශ කරමු. එහෙනම් y සමානයි 4 එකට ආදේශයෙන් කියලා ලියා ගන්න. ලියලා අපි ඒක හදමු. මොකද වෙන්නේ? x ඍණ 2 වැඩි කිරීම 4 සමානයි ඍණ 5. එතකොට මෙතනින් අපිට එනවා x ඍණ 8 සමානයි ඍණ 5. ඍණ 8 එහා පැත්තට ගෙනියපුවම ධන වෙනවා. ඍණ 5 ධන 8 සමානයි x. 8න් 5ක් අඩු වුණාම කීයද? 3යි. එහෙනම් x ට උත්තරය 3යි. ඕක තමයි අපි සමගාමී සමීකරණයක් සුළු කරන්න පුළුවන් දෙවෙනි ආකාරය. හරිද? මේකෙදි අපිට මොකද උනේ? අලුතෙන් සමීකරණයක් හදාගන්න උනා. අපි යමු තුන්වෙනි ආකාරයට. හරි. මේක තමයි තුන්වෙනි ආකාරය. තුන්වෙනි ගැටලුව. අපි බලමු කොහොමද මේක කරන්න තියෙන්නේ. මොකද්ද මං කිව්වේ? පළවෙනි ස්ටෙප් එක බලමු. සංගුණක සමාන වෙන්න ඕනේ. සංගුණක සමානද කාගේවත්? එක්කෙනෙක්ගත් සංගුණක සමාන නැහැ. ඉතින් අපිට ඔතනදී පුළුවන් මෙන්න මේ x ගේ සංගුණක සමාන කරන්නත් පුළුවන් y ගේ සංගුණක සමාන කරන්නත් පුළුවන්. ඔතනදී මම තෝරගන්නවා x ගේ සංගුණක සමාන කරන්න. මොකද ඔය සංගුණක සමාන කරනවා කියන්නේ මෙයාලගේ තියෙන කුඩාම පොදු ගුණාකාරයට අරගෙන යන්නයි තියෙන්නේ. 2යි 3යි කුඩාම පොදු ගුණාකාරය කවුද? 6නේ. හැබැයි 3යි 4යි ගත්තොත් 12ට අරන් යන්න ඕන. 6 පොඩිනේ 12ට වඩා. එහෙනම් 6ට ගෙනියන්න එක අපිට ලේසි. මොකද සමීකරණේ අනිත් ඒවත් ගුණ වෙන්න එපා. එතකොට අර පොඩිම තැනට ගෙනියන එක තමයි පහසු වෙන්නේ. අපි සංගුණකේ සමාන කරගමු. මෙන්න මේ පළවෙනි සමීකරණය අපි ගුණ කරමු 3ෙන්. අපි සමාන කරන දෙන්නගේ සංගුණක දෙක මාරු කරලා ගුණ කරා නම් හරි. ඒ කියන්නේ මෙයා ගුණ කරනවා කාගෙන්ද? 3ෙන්. මෙයා ගුණ කරනවා කාගෙන්ද? 2කින්. අරයා 3ෙන් ගුණ කරනවා. අරයා 2කින් ගුණ කරනවා. පැහැදිලිනේ? හරි. පළවෙනි සමීකරණය ගුණ කරපුවා වෙනවා 6x ධන 9y සමානයි 66. ඕක ඇවිල්ලා තුන්වෙනි සමීකරණය. අපිට මෙතන සමීකරණ 4කට යන්න වෙනවා. තේරුණාද? ඊට පස්සේ අපි දෙවෙනි සමීකරණය ගුණ කරමු 2කින්.
6x ඍණ 8y සමානයි ඍණ 2. මෙයා තමයි හතරවෙනි සමීකරණය. දැන් සුළු කරන්න තියෙන්නේ තුන්වෙනි සමීකරණයයි හතරවෙනි සමීකරණයයි. සංගුණක සමානද? හරි. පළවෙනි ස්ටෙප් එක හරි. දෙවෙනි ස්ටෙප් එක. ලකුණ මෙයාගෙත් ධන මෙයාගෙත් ධන. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? අඩු කරන්න එපා. ලකුණ සමාන නම් අඩු කරන්න ඕනේ. අපි අඩු කරමු එහෙනම්. මොකද කරන්න තියෙන්නේ? කාගෙන් කවුද අඩු කරන්නේ? මෙයාගෙන් මෙයා අඩු කරමුනේ. කොහොමද එතකොට මෙයා ධන වෙනවනේ? අපි යාගෙන් එයා අඩු කරමු. තුන්වෙනි සමීකරණය ඍණ හතරවෙනි සමීකරණය. 6x ධන 9y අඩු කරනවා වරහන් ඇතුලේ 6x ඍණ 8y වම් අත පැත්ත හරි. දැන් දකුණු අත පැත්ත දාගමු. ඍණ 2 අඩු කරනවා ඍණ 2ක් ඈ. එතකොට මෙතන එනවා මොකද්ද? ඍණයි ධන වෙලා 66 ධන 2 වෙනවා. මෙතන එනවා 6x ධන 9y ඍණ 6x ධන 8y. ඇයි ධන උනේ? ඍණයි ධන වෙන හින්දා 6x ට 6x සුළු වෙනවා 9යි 8යි 17යි 66 ධන 2 කියන්නේ කීයද? 68යි. 17 ඒවා කීයක් තියෙනවද 68ට? 10 ඒවා 4ක් 40යි 7 ඒවා 4ක් 28යි 40යි 28යි 68යි. එහෙනම් කීයක් තියෙනවද? 4යි නේද තියෙන්නේ? එහෙනම් y සමානයි 4යි. ඕක අපි ආදේශ කරලා බලමු තව කාට හරි. y සමානයි 4. y සමානයි 4 කාටද ආදේශ කරන්න ලේසිම? අපි ආදේශ කරමු මේ දෙන්නට ආදේශ කරොත් එහෙනම් පොඩ්ඩක් දික් වෙනවා මේකනේ. එහෙනම් දික් කරගන්න ඕනේ නෑනේ අපි. අපි පොඩි එකකට දාලා බලමු. මෙන්න මේ පළවෙනි සමීකරණයට දාමු. කේස් එකක් නෑ. එකට ආදේශයෙන් බලමු. y සමානයි 4නේ. 2x ධන 3 වැඩි කිරීම 4 සමානයි 22. 3 අරක් 4 12යි 22. ඊට පස්සේ 2x 12 එහා පැත්තට දානවා 22 ඍණ 12 22න් 12 ගියපම 10යි 2x. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදනවා. x සමානයි කියලා අපිට පිළිතුර එනවා 5යි කියලා. එහෙනම් එතනදී මොකද්ද? y සමානයි 4යි x සමානයි 5යි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සමගාමී සමීකරණයක් පහසුවෙන් විසඳගන්නේ. මහා ලොකු දෙයක් නෑ. ස්ටෙප් දෙකක් තියෙනවා. ওই ස්ටෙප් දෙක සලකලා බලනවා. සංගුණක සමාන කරා ලකුණ බැලුවා. ඊට පස්සේ සුළු කරගෙන යන්න තියෙනවා. ওই ටිකට අමතරව තවත් එක විශේෂ ක්‍රමයක් තියෙනවා සමගාමී සමීකරණයක් පහසුවෙන් හදාගන්න. හැබැයි ඔයාලට O level වලදී මෙන්න මේ කෑලි සෙට් එක මෙන්න මේ ආකාර තුන තිබ්බනම් හොඳටම ඇති O level ගාන කොට දාගන්න. මම වෙන වීඩියෝ එකක් දාන්නම් අර විශේෂ ක්‍රමය මොකක්ද කියලා සමගාමී සමීකරණයක් විසඳන විදිහ. ඉතින් එහෙනම් මම හිතනවා වීඩියෝ එකෙන් වැඩක් ගන්න ඇති කියලා. ගාන කොට දාගන්න. තව ගණන් ටිකක් හදලා ප්‍රැක්ටිස් කරලා මේ ගාන කොට දාගන්න. හරිම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ගානක්. ඉතින් එහෙනම් මහන්සියලා වැඩ කරනවාට ජය වේවා.